පුතේ ඔයාගේ ඥාතියත් සිංහලෙන් විතරද කතා කරන්නේ? එහෙමනම් මේ කතාව අනිවාර්යෙන් අහගන්න. සිංහලෙන් විතරක් කතා කරනවා නම් පුතේ එතන ලොකු ගැටලුවක් තියෙනවා හොඳ. බොහෝ දුරට දෝෂයක් එන්න පුළුවන්. ඒ සිංහලෙන් කතා කරන ඥාති ඉන්න වරන්දරුවෝ හරියට මතක තියාගන්න ඔයාගේ ඇඟේ ඔය මේ ඇඟේ අමාරුකම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධව මේ බඩට දීපු වෙන සම්බන්ධව එහෙම මම වීඩියෝ දාලා තියෙ බලන්න. එතකොට ඒ වගේ අමාරුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් තියන්න මුකුත් කරන්න යන්න එපා. ඉස්සෙල්ලම බඩේ තියෙන දෝෂ ඉවත් කරලා දිෂ්ටි අයින් කරලා හරියාකාරවම සුරමාලාවක් දාගෙන ඉවර වෙලා දිෂ්ටි කරලා බලන්න. දිෂ්ටි කරලා බැලුවට පස්සේ තමයි ඔයාලට දැනගන්න වෙන්නේ ඒ කතා කරපු වෙනා ඒ වෙලාවට ආවොත් ගැටලුවක් නැහැ. ආවේ නැතොත් පුතේ වාගේ ඒ දෝෂෙට ඉන්න එක්කිනා තමයි ඒ හොරට ඇවිල්ලා ඔයාව වරමක් විදියට රංගපාල ඔයාව අමාරුයි දාන්න උත්සාහ කරලා තියෙන්නේ. හරිද? ඊට අමතරව සිංහලෙන් කතා කරගෙන ඉන්න ඥාතිත් ඉන්නවා. ඒ ඥාතින්ට සමහර විට භාෂා අවසර නැති වෙන්න පුළුවන්. ඒ භාෂා අවසර නැති වුණොත් අනිවාර්යෙන් මේ ඥාති දේවතා මහන්තය ඇවිල්ලා තියෙන්නේ මොන දේව සමාගමෙන්ද කියලා හරියාකාරව තොරතුරු අරගෙන පුතේ ගිහිල්ලා ඒ දේව සමාගමෙන් භාෂා අවසරයක් ගන්නත් ඕන. අනිත් එක තමයි මේ සිංහලෙන් කතා කරන ඥාතිය දෝෂරික අයින් කළාට පස්සේ ඇඟට එනවනම් පුතේ අනිවාර්යයෙන්ම ඒක කරන්නත් ඉස්සෙල්ලා අවසර ගන්නත් කලින් පුතේ අනිවාර්යයෙන්ම මෙයාව පරීක්ෂණයකට ලක් කරන්න ඕන. මෙයාව ඇත්තටම දේව අවසරයක් ඇතුව ආපු එක්කෙනෙක්ද නැත්තම් මෙයා හොරෙන් පිටින් ඇවිල්ලා ඉවරලා මේ ඔයාව විනාශ කරන්න ආපු කෙනෙක්ද කියලා අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනවා. ඒකට පුතේ මගේ ගාව ක්‍රමවේදයක් තියෙනවා. මට ඥාතිය පරික්ෂා කරද්දී ඒ අහන තොරතුරුත් එක්ක එයාට පැටලෙන ගතියක් එනවා අනිවාර්යයෙන්ම බොරුවෙක් කෙනෙක් නම් උත්තර දී ගන්න බැරි වෙනවා. එතනොත් අපිට තේරෙනවා නම් බොරුයි කියලා. එතනින් තේරුණත් නැතත් අනිවාර්යයෙන්ම දැඩිමුඩ දේවාලට එක්කන් ගිහිල්ලා අහස පොළව පත්තිරිප්පුව අල්ලලා දියුරුම් ගන්න ක්‍රමවේදයක් මයි ගාව තියෙනවා. ඒක හැල්ලක් තියෙන ඒ කැලල කියලා දියුරුම් ගත්තට පස්සේ පුතේ පළවෙනි එකෙන් සමත් නම් දෙවෙනි එකෙන් සමත් නම් තුන්වෙනි එකෙන් අසමත් වුණොත් පුතේ මෙයා ඇත්තටම බොරු ඥාතියෙක්. අසමත් වෙන කියන්නේ මෙයා පිච්චිලා අළු වෙලාම යනවා. එතන බොරු කරන්න බෑ. ඒ හන්ද අනිවාර්යයෙන්ම වරන් හදන්න කලින් දේවස්ථාන වල යන්න කලින් පහන් පල් හදන්න කලින් දේවාල හදන්න කලින් පුතේ අනිවාර්යයෙන්ම මේ දේවල් කරගත යුතුමයි. ඇඟ පොඩ්ඩක් දිස්ති වුණා කියලා හිතට තොරතුරක් ආව කියලා පුතේ ඒක වරමක් වෙන්නේ නැහැ. හිතට තොරතුරු එන කට්ටියට ගොඩක් අය කියනවලු සිහිවරමක් තියෙන්නේ පහන්පත්තු කරන්න කියලා. සිහිවරමක් කියලා හිතට විතරක් තොරතුරු එනවනම් පුතේ ඒ අර විනේට ඉන්න ඥාතියා ওই තොරතුරු ටික අනිවාර්යයෙන්ම දෙනවා. තෙල් බෙහෙතුත් ගායි, ලෙඩ්ඩුත් සනීප කරයි. තොරතුරුත් එයි. ආව කියලා ඒක වරමක් වෙන්නේ නැහැ පුතේ. හරියාකාරම ගොඩක් ඔයට සිහිවරම් කියලා කියන කට්ටිය සිහිවරම් කියන්නේ ඕක විතරක් නෙවෙයි පුතේ. සිහිවරම් වලට ගොඩක් දුරට ඥාති ඇවිල්ලා කතා කරනවා. සිහිවරක් වරමක් කියන්නේ මේ අපි වගේ ඉඳගෙන භාෂාවෙන් කතා කරලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඒ පපුවට ඥාති සම්බන්ධ වෙලා වැඩ කරන්න වරවන් තමයි සිහිවරම් කියන්නේ පුතේ. නැතු මේ හිතට තොරතුරක් දුන්න පමණින්ම සිහිවරමක් වෙන්නේ නැහැ. එහෙම විශ්ව සත්‍ය ආරායන වරන් තියෙන ඒවා දැඩි පරීක්ෂණයට ලක් කරලා ඒව හරියාකාරව තොරතුරු අරගෙන ඒව නිසියාකාරව සකසගෙන යන වැඩ කරන්න. එහෙම නැත්නම් වැඩ කරන්න යන්න එපා. ගොඩක් මිනිස්සු දරුවන් අසරණ වෙලා තියෙන්නේ ඔන්න හේතුව නිසා පුතේ. ඇඟ චුට්ටක් සල්තේ වෙච්ච ගමන් හිතන්න එපා වරමක් කියන එක. අනිවාර්යයෙන්ම දැඩි පරීක්ෂණයට ලක් කරලා ඉවරලා තමන්ගේ ශාරීරික දෝෂ తీරන ඉවත් කරගන්න. ඉවත් කරගත්තට පස්සේ ඔයාට කිසිම දෙයක් දැනෙන්නේ නැත්නම් පුතේ එතන වරමක් නැහැ. ඔයාට දෝෂේ තමයි බල වෙලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ දිෂ්ටි කළාට පස්සේ දෝෂ ටික අයින් කළා අන්න ඔයාට දැනෙන ගතිය එනවනම් පුතේ මොන හරි තොරතුරු එනවනම් හිතට දැනෙනවනම් අන්න එතන අපිට බලා ගන්න පුළුවන් මෙතන වරමක් තියෙනවා කියන එක සහසුද්ධියෙන්ම අපිට සැකහැර දැනගන්න හැකියාවක් තියෙනවා. ගොඩක් අයට ඕනලා තියෙන්නේ දෝෂය ඇඟේ තිබුණත් අහන්නේ වරම තියෙනවද කියලා. වරම හොයන්න කලින් පුතේ ඉස්සෙල්ලා වල සනීප වෙලා ඉන්න දෝෂ ටික අයින් කරගෙන ඉන්න. දෝෂ ටික අයින් කළා සනීප වුණාට පස්සේ යන්න මං කියපු විදිහට බලන්න. ඊට පස්සේ වරමක් තියෙනවා නම් වරම හදන එක ගැටලුවක් නෑ පුතේ. වරන් හදන්නත් මිනිස්සෙක් කෙලින් ඉන්න එපා. ලෙඩේ සනීප කරගෙන ඉන්න එපා. Tamanට නැගිටිනවක් පන්නේ මුළු දවසේ මෙනිදි ටොයිලට් යනවා ගම දවසට දෙසරේ තුන් සැරේ. ලෙඩ කොට කතා කරගන්නවත් බෑ. පණ නෑ මහත්ය පෙන්වන්න බෑ. නෝනට මහත්යට නෝන පෙන්වන්න බෑ. ඉතින් එහෙම කොහොමද පුතේ වරන් කරන්නේ? වරමක් නම් කිසිම ලෙඩක් ඇති වෙන්නේ නැහැ පුතේ. හරියාකාරව කඳ පිරිදු වෙලා තියෙනවා ඥාතිය තමයි හරියාකාරව ශරීරයට ඇවිල්ලා
තොරතුරු ටික හරියට කියලා ඉතින් වැටික් කරගෙන එන හරි ගුරුවරයෙක් පෙන්නලා වැටික් කරන පුතේ. ඔය දෝසත් එක්ක බල වෙලා වැඩ කරන තමයි ලස්ස 6 7 වියදම් වුණා කියනවා. කිසිම තැනකින් හරි ගියේ නැහැ කියනවා. හැමතැනම හොරු කියනවා. මේ ඔක්කොම වෙන්නේ පුතේ තමන්ගේ කර්මෙට තමන් අහුවෙන නිසා. එහෙනම් තව වීඩියෝ එකකින් හම් වෙනතුරු මම නතර වෙන්නම්. එහෙනම් සියලු දෙනාටම වරන් ශක්තිය බල වේවා කරන කියන කට සියලුම සර්ව ප්‍රකාරම සාර්ථක කියලා ලෝක සත්‍යයට පිහිට වෙන්න සත්‍ය ධෛර්ය බලය ලැබේවා. හැමෝම සුවපත් වේලා කියලා ප්‍රාර්ථනා කරනවා. ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ දේවල් වෙලා තියෙන කට්ටිය කතා කරලා ඉවරලා ප්‍රශ්න තියෙනවා නම් විසඳගෙන අනිවාර්යයෙන්ම ඇවිල්ලා දෝෂ තියෙනවා නම් ඉවත් කරගෙන හරියාකාරව එක්ක සුවපත් වෙලා වෙන රස්සාවක් කරන්න නැත්නම් වර්ම තියෙනවා නම් වර්මයේ කටයුතු හරියාකාරව කරලා වැඩ කටයුතු කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා සියලු දෙනාටම සම්මා සම්බුත් සරණයි.